සුබ දවසක්. අද ඔස්කෝ එකට ඇවිල්ලා ඉන්නවා 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ වීසා ලබා ගත්ත දනුජ. ඉතින් අපි දනුජත් එක්ක චුට්ටක් කතා කරලා බලමු කොහොමද එයාගේ මේ වීසා ප්‍රොසෙස් එකේදී ලැබිච්ච අත්දැකීම් කොහොමද, එතකොට දැන් වෙනකොට කොහොමද යාට හිතෙන්නේ කියන දේවල් ටික. ඉතින් දනුජ මට කියන්න ඔයා ඉස්සලාම එන්නේ ලැන්ග්වේජ් ක්ලාසස් වලට N5 කෝස් එකට. එතකොට අපේ ටීචිං ප්‍රොසෙස් එකේදී කොහොමද ඔයාට දැනුනේ අපි ඔයාට උගන්වපු විදිහත් එක්ක එක්සෑම්ස් වලදී කොහොමද ඒ අත්දැකීම ඔයාට දැනුනේ? මුලින්ම එද්දී හිතුවේ ජපන් ටික අමාරු ලැන්ග්වේජ් එකක් කියලා. ඒ වුණාට සෙන්සෙලා මේ අපිට රාස හිතෙන විදිහට හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉගෙනනවා. ඒත් එක්කම මේ අර ජපන් යන්න ඕන තියෙන කියන ආසාව වැඩි හින්දා මේ අර කොමරි ඒක ඉගෙන ගත්ත සෙන්සෙලාගේ උදව් වෙනවා. හරි. එතකොට එක්සෑම්ස් වලදී ස්පෙෂලි N5 එකේදී එහෙම එක්සෑම්ස් ලඟ වුණාම කොහොමද සෙන්සලාගෙන් තිබුණ සපෝට් එක එක්සෑම් එක කොහොම හරි පාස් වෙන්න ඕන නිසා? අපිට මේ පේපර් එහෙම හම්බුණා. ඒ වගේම ආයේ ලඟ වෙලා රිවිෂන් උත් කරා. අපිට කවිස සෙන්ස හිටියේ. කවිස සෙන්ස මේ හැමදාම ආයෙත් තව පේපර් එකක් දෙනවා, තව පේපර් එකක් දෙනවා. එහෙම දීලා කොහොම හරි විභාගේ දියන් තත්ත්වෙට ගෙනාවා. හරි. ඉන් පස්සේ විභාගයේ පාස් වෙන එකත් එක්ක N5 එකත් එක්ක ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න හිතෙනවා. ඉතින් කොහොමද ඉගෙන ගන්න ආව ඔයා ඉන් පස්සේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නත් අපිවම තෝරගන්න ඕනා කියන එක කොහොමද හිතන්නේ? මොකක්ද හේතු උනේ එහෙම හිතන්න? පන්ති එද්දී මෙතෙන්ට එද්දි දැක්ක විදිහයි මේකේ වැඩ වෙච්ච පිළිවෙලයි ඒකම අදහසක මෙතනින්ම වීසා දාමු මේ වීසා එක ෂුවර් වෙයි කියලා. ඒ විශ්වාසමත් තමයි දැන් මෙතනින්ම. හරි. එතකොට ඔයාගේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේදී ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේදී කොහොමද අපෙන් ලැබිච්ච සර්විස් එක? කියන්නේ ඔයාලට මොනවාද අපි කියන්නේ කොහොමද ඔයගොල්ලන්ට කරදරයක් වුණාද නැත්නම් ඔයගොල්ලන්ට ස්මූත් විදිහට දේවල් කරගන්න උදව් වුණාද? කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක? ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එක ඔක්කොම ඔස්කෝගෙන් හැන්ඩල් කරා. ඒ වගේම මේ ඒගන්න මිස්ලා ඔක්කොම මේ අපිට කතා කර එකක් හරි ඩොකියුමන්ට් මිස්සුනොත් කතා කර මේ කොහොම හරි එක ගෙන්නලා අර හරියටම වැඩේ කරන්න තමයි ඒගොල්ලෝ හැම වෙලෙම බැලුවේ. හරි. දැන් කොහොම හරි ඔයාට වීසා ලැබිලා තියෙනවා, ස්ටුඩන්ට් වීසා. ඉතින් එතකොට ඉස්සෙල්ලාම COE එක ලැබුණා නැත්නම් වීසා ඇවිල්ලා තියෙනවා කියලා කියපුවාම මොන විදිහටද ඒ වෙලාවේ ඒක දැනුනේ? අවුරුද්දක් විතර කරපු දෙයක් මේ ප්‍රතිඵල ආපුවම නිකන් අමුතු සතුටක් ආවා. හරි. ඉතින් ඒ වගේම දැන් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයා වගේම තවත් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න කැමති නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගොඩක් දෙනෙක්. ඉතින් ඒ වගේ අයට ඕස්කෝ අපි ගැන කොහොමද ඔයාට කියන්න තියෙනවා? ඔයාට ලැබිච්ච එක්ස්පීරියන්ස් එකත් එක්ක මොන විදිහටද ඔයා අපිව රෙකමන්ඩ් කරන්නේ? ඕගොල්ලන්ට කියන්න දෙන්නේ මේ ඔස්කෝ එකෙන් ඕගොල්ලන්ගේ ඩොකියුමන්ටේෂන් හැමදාම පිළිවෙලට කරනවා. ඒ වගේම ඔයගොල්ලන් ලැන්ග්වේජ් ඉගෙන ගන්න ඕන නම් ඒකත් හොඳටම කරනවා. මේකේ ඉන්න සෙන්සෙලා අර ඒක තමන්ගේ වැඩක් වගේ කරගෙන හොඳටම උගන්වනවා. ඉන්න මං අපේ දාපු වීසා එකේ 100% ඔක්කොටම වීසා ඇවිල්ලා මං රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට ඔස්කෝ එකට ඇවිල්ලා කතා කරලා මේ සෙන්සර්ත් එක්ක කතා කරලා බලන්න කියලා කොහොමද ඔයගොල්ලන්ටම තේරෙයි ඒගොල්ලන්ගේ වැඩ. හරි. එහෙමනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයගොල්ලන්ටත් අපි ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා ඔයගොල්ලත් බලාපොරොත්තු වෙනවා නම් ජපාන් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න අදම ඔස්කෝ අපිට කතා කරන්න.